උදේ පාන්දර පටන් ගන්නකොට මට අද හිතුණා දවස පටන් ගන්නකොට රසවත් කෝපි කප්පයක් බොන්න. මම කෝපි බොන්න හරිම ආසයි. ඉතින් සුබ දවසක් තෙරුවන් සරණයි කියලා හැමෝටම තෙරුවන් සරණයි කියලා දවස පටන් ගමු නේද? හරි ආදරණීය විදියට. ඉතින් මම කාලිත් ගත්තා ඒ ගමන් ලිප තියන්න. අපේ ගෙදර නිතරම උදේට බත් හදන්න වෙලා තියෙන්නේ මට මගේ මහත්තයාම කෑම ගෙනියන නිසා. විශේෂ කියලා කෑමක් කන්න වෙන්නේ හරිම අඩුවෙන් රැට කෑවොත් තමයි. ඉතින් මම රැට වීඩියෝස් කියනවා ඔයාලට අඩුවෙනේ. විශේෂ කෑම හදනවා නම් හදන්නේ රැට. ඒ කියන්නේ කෑම ගෙනියන නිසා අනිවාර්යෙන් මට සිද්ධ වෙලා තියෙන්නේ බත් උයන්න උදේට. මම ආසත් නැහැ වැඩි බත් කන්න. එයාලා ආස නැහැ රැට විශේෂ කෑම කන්න. එයාලා ආස බත්ම කන්න. ඉතින් හරි දෙයක් වෙලා තියෙන්නේ. ඉතින් රසවත් ආහාරයක් කන්න වෙන්නේ කඩෙන්ම තමයි. ඉතින් යාළුවනේ අපේ මහගෙදර අපේ තාත්තා වෙනුවෙන් අපි දානයක් දුන්නා. ඒ කියන්නේ උයලා බණක් ගෙදර කියලා හීල් දානේ තමයි පන්සලට ගෙනින් දුන්නේ උයලා. අපි ඉතින් පන්සලට දාන ගෙනින් දුන්නා රෑ බණක් කියලා අහල පහල ගෙවල් වලට විතරක් කියලා ඒන කට්ටියට ඉතින් කෑම චුට්ටක් දුන්නා. ඉතින් ඒකත් ඉතින් පිනක් නේ මිනිස්සුන්ට කන්න දෙනවා කියන එක. ඒ මිනිස්සු ඉතින් කන්න බලාගෙන ඉන්න නැතුව ඇති. අපි වේල පහකුවට තේ දීලා අපේ පවුලේ 6 දෙනෙක් ඉන්නවා. අපි 6 දෙනාට පුළුවන් විදියට ඉතින් තාත්තගේ දානේ දුන්නා. හරි දුකයි ඉතින් තාත්තා මතක් වෙනකොට. මගේ තාත්තා ගැන කියනවා නම් යාළුවනේ ඇත්තටම එයා හරිම ආදරණීය තාත්තා කෙනෙක්. දරුවෙකුට ලැබෙන්න ඕනි විදිහේ තාත්තා කෙනෙක් එයා. අම්මටත් වඩා අපිට ජීවිතේ දැනුනේ තාත්තගේ ආදරේ. අපි හිතුවේ නෑ තාත්තා ඒ ඉක්මනට අපිව දාලා යයි කියලා. කවදාවත් මගේ දරුවෙක්වත් මගේ දෙවනි අයියාගේ පුතා විතරයි එයා දැකලා තිබ්බේ. තාත්තගේ ආදරේ කියා ගන්න වචන නෑ. මහා මෙරක් තාත්තගේ ආදරේ. අම්මටත් වඩා තාත්තගේ ආදරේ සෑහෙන දැනිච්ච දරුවෝ 6 දෙනෙක් අපි. අම්මා සැරයි. අම්මා ඉතින් ගහනවා, බනිනවා, දඬුවම් කරනවා. තාත්තා කවදාකවත් දඬුවමින් නෙමෙයි අපිට උපදෙස් දුන්නේ, අවවාද කරේ. අධ්‍යාපන පැත්ත වුණත් අපේ හොඳටම හොයලා බැලුවේ තාත්තා. තාත්තා ඉතින් ඩ්‍රින්ක්ස් ගන්නවා නැත්තේ නෑ. ඒ මොන දේ කරත් අම්මටත් පුදුම තරම් ආදරය කරපු කෙනෙක් තමයි තාත්තා. ඉතින් හොඳ තැනක ඉපදිලා ඇති. අපේ තාත්තා කාටවත්ම වරදක් කරපු කෙනෙක් නෙමෙයි. ගමේ මිනිස්සුන්වත් කියන්නේ ඒ වගේ ආදරණීය තාත්තා කෙනෙක් ඇත්තටම දැකලවත් නැහැ කියලා. ඒ තරම් දරුවන්ට ආදරය කරන තාත්තා කෙනෙක්. තාත්තා ඉතින් මම දැන් නැතිලා ගොඩක් කල්. ඒ වුණාට හරි ආදරණීය මතකය ඉතුරු කරලා තියෙනවා. දරුවෙකුට කවදාවත් දෙමාපියෝ අහිමියෙන් හොඳ නැහැ. ඇත්තටම චූටි කාලේ තාත්තගේ අඩුව කිසිම කෙනෙකුට පොරවන්න බෑ. ඒ කියන්නේ අයියලා හිටියට අයියලා ආදරය කරාට මේ තාත්තගේ අඩුව පොරවන්න බෑ. දරුවෙකුට අම්මගේ තාත්තගේ අඩුව තාත්තා දැනුණ වැඩි ජීවිතේට අපිට. ඇත්තටම මේ හරි ආදරණීය මතක. මගේ තාත්තා කිසිම දවසක ගෙදරට ගොඩ වෙන්නේ මේ අපිට කන්න මොකුත් නැතුව වැඩ ඇරලා එනකොට මොනවාම හරි ටොපියක් කරලා අරගෙන තාත්තා මගේ අතට දෙනවා. මම තාත්තා නැති වෙනතුරුත් මම තාත්තා ළඟ තමයි නිදාගත්තේ. ඉතින් හරි අවමතාවම සිංහල අවුරුදු දවසට ලොකු මතකයක්.
තාත්තේ හැම සිංහල අවුරුද්දටම ඉතින් චූටි කාලේ ඔන්චිලාවක් බඳලා දෙනවා. ඒ වගේ ඉතින් තාත්තා කවදාවත් අපිට ආදරේ නොකර හිටියේ නෑ. පුදුම තරම් ආදරය කරපු තාත්තා කෙනෙක්. එයා අපෙන් හැමදේම කළා තමයි එයා අපෙන් සමුගත්තේ. හිතුවේවත් නැති විදිහට අම්මටත් ඉතින් මේ තනිකම් පාළුව දැනෙනවා ඇති. මම නම් ප්‍රාර්ථනා කරන්නේ මේ හැමදේම මං සතු හැමදේම දෙනවා මට තාත්තා ආපහු වෙනවා නම් ඒ තරම් තාත්තගේ ආදරේ දැනෙනවා වැඩි. රහසය අඬන අවස්ථාවල් නම් අන්තය අප්‍රමාණයි. දැනෙනවා ඉතින් දැන් ඉන්න තාත්තලා ඉතින් දරුවන්ට වැඩ ඇල්ලෙනකොට ඇත්තටම දරුවෝ ගැන හිතනවා අඩුයි එක්ක ටීවී එක බලන්න ඉන්නේ එක්ක ෆෝන් බලන්න ඉන්නේ. මගේ තාත්තා එහෙම කෙනෙක් නෙවෙයි. අපි කෑවද බිව්වද නැත්නම් ඉස්කෝලේ ගියාද පොත්පත් බලනවා. කොච්චර යා ඩ්‍රින්ක්ස් අරන් හිටියත් කාටවත් කරදරයක් තිබ්බේ නෑ යාගේ. එයා එන්නෙම අපේ අධ්‍යාපන කටයුතු අපි නෑවද කෑවද බිව්වද ඒ වගේ ඇත්තටම හොයලා බලලා අපිට මේ පුංචි කාලේ සම්බෝල දෙන්න තහනම් කරලා තිබුණේ අපේ අම්මට. මේ අපිට සම්බෝල දෙන්න බෑ. ඒ වගේ තාත්තගේ තිබුණ නීති ටිකක් අපි අසනීප වෙනවා කියලා. ඉතින් ඒ ආදරේ ගැන නම් කතා කරන්න වචන නැහැ. මම්මගේ මහත්තයාට උනත් කියන්නේ අපේ තාත්තා තරම් නම් ඔයාට කවදාවත් ආදරේ කරන්න බෑ ඔයාගේ දරුවන්ට කියලා. ඒ තරම් තාත්තා ඇත්තටම ආදරේ ඒ ආදරේ හිතේ තිබිලා වැඩක් නැහැ. කිසිම කෙනෙක්ට මම කියන්නේ දෙමව්පියන් විතරක් නෙමෙයි දරුවන්ට උනත් කිසිම ඕනම කෙනෙකුට මොනම සම්බන්ධතාවයක වෙනත් ආදරේ හිතේ තිබිලා වැඩක් නැහැ. ආදරේ ක්‍රියාවෙන් ඔප්පු කරලා පෙන්නන්න ඕන. අපේ තාත්තා අන්නේ වගේ කෙනෙක්. මේ දවස්වල අවසරයිනේ මම මේ කරවිල මේ ගෙනහල්ලා මේ චුට්ටක් මේ ඇට ටික දාන්න ඕන පැලවෙන්න. මගේ ඉස්සෙල්ලත් කරවිල වලක් මේ සරුවටම හැදුනා. මම පැල කළා ගොඩක් සරුවට හැදුනා. වැට දිගේ ඇරියා ඉතින් ඉඩ කඩක් නැති නිසා මේ මම හදන්නේ අද කරවිල ටික කපලා අවුවට දාලා වේලලා ගන්න. එතකොට බැදුම් හදන්නත් පුළුවන්, සම්බල් හදන්නත් පුළුවන්. මේ අවුව මේ දවස්වල අවුව මාර සරයිනේ. ඉතින් අපිට අවුවෙන ප්‍රයෝජනයක් ගන්න පුළුවන් වැඩ මේ දවස්වල කරගන්න ඕනේ. අන්න මේ දවස්වල තමයි මේ සරවුවට තමයි අපිට පුළුවන් 3-5 හදා ගන්න අවුවේ වේලලා. අන්න එතකොට මිරිස් මේ වේලලා කොටා ගන්න කෑලි මිරිස් වලට හැම දෙයකටම මේ දවස්වල අපිට හොඳ ප්‍රයෝජනයක් ගන්න පුළුවන්. වතුරත් එහෙමත් ඉතින් අපිට නම් කොහොමත් වතුර නැති තව ටික දවසක් යනකොට දැන්ටත් අපි ප්‍රජා ජලයක ඉන්නේ වතුර ගන්න. මේ අනිවාර්යෙන්ම අපිට වතුර නැති වෙයි කියලා මට හිතෙනවා. කට්ටිය කතාත් වෙනවා. ඉතින් මොනවා කරන්නද? අපි නම් එහෙ අපේ ගමේ තියෙනවා කළු ගඟ. ගෙදර ගියාම ඉතින් ගඟ තියෙනවා ඕනතරම්. මේ චූටි කාලේ ඉඳන් අපි මේ ගම් වල නටලා ගස් කල් එක්ක හැදිච්ච අයනේ ඉතින් පුංචි කාලේ. අපිට ඉතින් මේ දැන් ළමයින්ට වඩා පුංචි කාලේ හොඳ සුන්දර මතක තියෙනවා. සිංහල අවුරුදු කිට්ටු වෙනකොටම තාත්තා අපේ මේ මිදුල ඉස්සරහා ලස්සන ගොරක ගහක් තිබ්බා. ඒ ගොරක ගහේ කවදාවත් ගොරක හැදෙන්නෙත් නැහැ. මල් හැදෙන්නෙත් නැහැ. අපි ගොරක කොළ කනවා දලු. ගොරක දලු කනවා ලුණු දාගෙන ඇඹරැල්ල දලු කනවා. ඕවා තමයි අපි චූටි කාලේ ඉතින් ආසාවට යාළුවොත් එක්ක තරංගෙට කනවා. තාත්තා හැමදාම මේ ගොරක ගහේ ඔන්චිල්ලාවක් බැඳලා දෙනවා. චූටි අය මගේ චූටි අයියට උණ වෙඩිල්ලක් හදලා දෙනවා. අර භූමි තෙල් දාලා පත්තු කරන්නේ. ඩෝන් ගාලේ රතිඤ්ඤ වගේ ඒකට භූමි තෙල් දාලා පත්තු කරන්න පුළුවන්. තව මේ කිරිල්ල ගෙඩි දාලා කිරිල්ල බට තුවක්කුව කියලා එකක් හදලා දෙනවා. ඔන්නෝ තමයි තාත්තා ඉතින් කරේ. තාත්තත් එක්ක නම් සෑහෙන සුන්දර මතක අම්මෝ අහසටත් වඩා වැඩි මතක තියෙන තාත්තත් එක්ක. සුන්දර මතක උදේ පාන්දර මේ අපිව නාවනවා. අදව්ව වැටෙන්න කලින් මේක අවුවෙන් තියන්න ඕන. නැත්තම් තදව්වට එන්න බෑ උඩට. මෙන්න බලේ චූටි වැහි පොදයක් යනවා. ඒ අවුස්සෙන් ඉරක් පායලා.
කොහෙන්ද මේ වැහි පොදේ මෙච්චර පායලා තියෙද්දි බලන්නකෝ අහසේ ලස්සන නේද? මගේ දෙල් ගහත් කැඩුනානේ මෙන්න මේ පුවක් ගහ මේ පොල් ගහ කපන්න ගිහිල්ලා. ලස්සනයි අහස. කන්න ඔක්කොම කන්න. ඇයි කන්න බෑ? ඒ මොකද කන්න බැලි? ඇයි? ඔක්කොම කන්න ඔක්කොම කන්න. ඔක්කොම කන්න. අනේ දැන් නම් මෙයාට සනීපයි. මෙයා අසනීප වෙලානේ හිටියේ. දැන් නම් ඉතින් සනීපයි. මං ඉතින් එයාට වෙනම කෑම එකක් හදලා දෙනවා. පවුනේ ඉතින් කොහෙ ගිහින් කන්නද ඉතින් අපි කන්න දුන්නේ නැත්තම්. ඉතින් ඉතින් මගේ අද උදේ කෑම එක මට මොන පිඟාන කෑවත් හරියන්නේ නැහැ. මේ පිඟාන කන්න නැතුව. Putih. අනේ ලෝකණේ තු හයියෙන් හැමෝම සාදු කරා. හොඳයි. තවදරක් හයියෙන් සාත්. මල්ලියාගේ අපියන් දෙකෝ අයින් කරලා ඉතුරුලා කොහොමද මේකද වඳින් වදනාමේ පොඩක් කොහොමද ඉන්නේ නැවතවත් සාදු නතර පවත්වන්න. ඉතින් මේ උපාසකම් නැතුළු සියලුම මව්වරු, පියවරු, තරුණ ඔබ, පුංචි දරුවෝ පොඩි ධර්ම ශ්‍රවණය කළා. එහෙම නේද? දහම් අවබෝධය ඇති කරගත්තා. දැනුම ආකාර කුසලතා මේවා ඇති කරගන්න අවශ්‍ය නැහැ. ඉදිරියේ जे विरोधी मैं सदाचार समाज एची गुणवत्ता सेतुमान अकिदारिनो प्रवीणगत विज्ञान जेजेएन आत्मान विदोमेन मनपुंद लमाहान कबेकी सियरी हाँ यार एडमिन सिनेमा वसंत में स्त्री पुरुष भावी में සියලු ඥාතිවරුන්ගේ නායකයන්ට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම මේ ලක්ෂණ අතුරු ඒ සෝයරන් දිනාගේ හා සෝයරියන් දිනාගේ ආදරණීය ඥානය. එච්චි ගුණවර්ධන පියුමන්ත. මේ දරුවන්ගේ මුමුරාලගේ දිවිදිලාගේ 100යි. එතුමා ප්‍රධාන මං ඉහත නම් සඳහන් කරන සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. අද මේ අවස්ථාවට එකතු වෙන ඔබ හැම දෙනාගේ නවීන නැසීලියව සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. එලෙසම මේ කමිටුවත් එක්ක දෙකක් සෞඛ්‍ය ඉදලා දීලා සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. එසේ අනුමෝදන් වෙලා බැරිලා විපතියේ උපත ලබා සිටිනා ඒ නැතරදී. සපෝර්ට් වාර්තාව උපත ලබා සිටිනා ඒ සප වඩාවන්නේ අවසානයේදී जातिय जलावा व्याधिයක් මරණයක් නැති සදා කාලික සැපැති අමානිරෙන් සැනසෙන්නට මෛත්‍රී දුන්නාමුවේ මේ මහා මූල ශක්තිය අපි උඹෙන් දේවා වාසනාව වේවා කියලා හරියි සාදු 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 සාදු
මේ අවස්ථාවට මේ අම්මා පැමිණි ඉතින් යාළුවනේ මේ ඉන්නේ මගේ අම්මයි තාත්තයි මේ ඉන්නේ මගේ තාත්තා ඉතින් යාළුවනේ මම අද මේ වීඩියෝ එකෙන් ඔයාලගෙන් සමු ගන්නවා ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි මට ඕනි උනේ මේ තාත්තා වෙනුවෙන් කියපු බණ ගෙදර වීඩියෝ එක දාන්න මේ තෙරුවන් සරණයි ඔයාලා හැමෝටම පරිස්සමින් ඉන්න